අපි මෙතනින් පැනලා වැඩේ පටන් ගමු. Wait. ඔන්න කොල්ලෝ ගියා. guys, ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ ලස්සන ටේස්ට් එකකට CD එකේ වතුර බෙදෙන තැනට. ඉතින් අපිත් එක්ක අද ඉන්නවා අවිෂ මල්ලිත් ඇවිල්ලා ඉන්නවා. අපට සංජීව මල්ලිත් ඉන්නවා. ටික තමයි ආවේ අද පොඩි ඇඩ්වෙන්චර් වැඩක් කරන්න යන්නේ. වතුරක් ටිකක් වැඩි මේකේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වතුරත් වැඩි. ඕතෙන් උමගින් ඕතෙන් ගලාසෙන් උමගෙන් ඇවිල්ලා උමම් පිටු අපි වීඩියෝස් කරලා දිනවා අර පැත්තෙන් තමයි උමම් පිටු. ඉතින් මේ ප්‍රධාන යන මාර්ගයේ ඊට පස්සේ අපි මෙතන වතුර බෙදෙනවා. මේක කන්දලමට යන ඇලට වතුර බෙදෙනවා මෙතන. ඒත් වතුර ටිකක් වැඩි. බලන්න මේ වතුර වැඩි ඉතින්. ඉතින් අපි මෙන්න මේ ඇලේ පොඩි ඇඩ්වෙන්චර් පාරක් කරන්න යන්නේ අද. ඉතින් පොඩි වෙනස්ම වීඩියෝ එකක් එයි. ඔයාලා දිගටම වීඩියෝ එක රැඳිලා ඉන්න. ඉතින් මේක ටිකක් භයානක ගමනක් කොහොමද වෙරදි. ඉතින් මේ වතුර අපි මේ මෙතන ඉන්නේ මේකෙන් අපි මේ ටියුබ් එකේ එලා කිලෝමීටර් දෙකක් මෙන්න මේ ගඟ දිගේ යන එක තමයි අපේ අද ටාස්ක් එක. ඉතින් මේ තියෙන්නේ මේ ප්ලේස් එක. ඉතින් වතුර වැඩි කරලා තියෙන්නේ. ඔයාලට පේනවා. දැන් ඇතුලේ පේනවා. උපරිම ඉතින් ටාස්ක් එක. මේකේ අපි ටියුබ් එක දාලා මෙන්න මේ ගඟ දිගේ අපි යනවා කිලෝමීටර් දෙකක්. ලස්සන පරිසරයක් මැදින් ඒ වගේම භයානක දැන් පව් කරගෙන යන්න තියෙන ලස්සන ගමන. ඉතින් ඒ ගමන අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේකේ තියෙනවා ටික දුරක් යද්දි සයිපන් එක. ඒ පාලම් ටිකක් හම්බ වෙනවා, කිරිබෙට්ටි පාලම හම්බ වෙනවා. ඔන්න ඔය වගේ ටිකක් නෙවෙයි ඇඩ්වෙන්චර් ගමනක්. ටිකක් භයානක ගමනක් අපි අද යන්නේ. ඉතින් එහෙනම් අපි මේක පටන් ගමු. මෙන්න මේ ජලපාරෙන් අපි සෙට් වෙමු වීඩියෝ එකට. අපි මෙන්න මේ ළඟට බහින්න තමයි දැන් සූදානම්. අපි මෙතනින් පැනලා ඊට පස්සේ වැඩේ පටන් ගමු. guys, ඉතින් ඔන්න මෙන්න මේ ගඟ දිගේ පාවෙලා යනවා. අර ඈත සාකච්ඡා කෙරෙන් අර ඈත පේනවා ඔයාලට. අන්න එතන තමයි තියෙන්නේ සයිපන් එක. ඊටාම දරුණු භයානක ප්ලේස් එකක්. ඉතින් අපි එතනින් ගොඩ වෙලා තමයි ඊට පස්සේ ඊතුරු ගමන ආරම්භ කරන්නේ. ඉතින් බලන්න මාරම ලස්සන සුන්දර පරිසරයක් මැදින් ගමන් කරන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ අටපිටාව කොහොමද කියලා. මේ බලන්න කොහොමද view එක. ඉතින් සයිපන් එකෙන් ගොඩ වෙලා ඉතින් අපි යන්න ඕන මෙන්න මේ ගඟේ කොනට
ඔන්න ඔය ආකාරයට තමයි මෙන්න මේ ගමන අපි දැන් පටන් ගන්න තියෙන්නේ. තවත් කිලෝමීටර් 1.5කට වැඩිය යන්න තියෙනවා. 1.5කටත් වැඩි මං හිතන්නේ. අන්න view එක කොහොමද? මෙන්න මේකේ තමයි අපි ගමන් කරන්නේ. අපි මේ පැත්තෙන් පොඩ්ඩක් වැඩි යන්නේ. ඒකට හේතුව තමයි අර අතන සයිපන් එක. ඔය සයිපන් එක ඉතාමත්ම භයානකයි. ඉතින් මේ භයානකකමත් එක්ක අපි එතනින් ගොඩ වෙලා තමයි ගමන පටන් ගන්න තියෙන්නේ. ඒකට මේ පැත්තෙන් ආයෙ යන්නේ. අතන වැඩි ගිහිල්ලා ගියොත් ගියා තමයි. සම්දරේ අපි මේ හරිය යන්නේ. ඔයාලට ඒ ගැන විස්තරයක් කරන්න සයිපන් එක ගැන. මේ ස්ථානෙන් ගොඩ වෙන්න ඕනේ. එතනින් එහාට ගියොත් ඉතින් එනු බොරු. මේ හරියෙන් අපි ගොඩ වෙන්න ඕන. කල්නේ මේ හරි. මෙතනින් ගොඩ වෙලා තමයි ඉතුරු ගමන යන්න තියෙන්නේ. සයිපන් එක කියන්නේ මෙතෙන්ට තමයි මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ සයිපන් එක. මෙතනින් අඩි 80ක් ඇතුළට ගිහලා තමයි වතුර පාර උඩට එන්නේ. ඉතින් මේක ඉතාමත්ම භයානක තැන. ඊට කලින් තමයි අපි ගොඩට ආවේ. මෙතනින් කොහොමදවත් යන්න බැහැ. ඔයාලට පෙන්නන්න මේ ප්ලේස් එක. මෙතනින් ඒක තමයි සයිපන් එක කියන්නේ. වතුර යනවා. ඉතින් වෙන්න. ඉතින් ඇතුළට වතුර යන්නේ. ඉතින් මෙතනින් වතුර එකපාරට අඩි 80ක් පහළට ගිහිල්ලා තමයි උඩට එන්නේ. මෙන්න මේ හරියේ තියෙන්නේ ස්වභාවික ඇල මාර්ගයක්. කඳු මේ පැත්තේ තියෙන කඳු වලින් මේ කඳු වලින් එන ස්වභාවික ජල ප්‍රභාවයක් තමයි තියෙන්නේ. ජල මාර්ගයක් මෙතන. ඉතින් ඒකට හානියක් නොවෙන්න වාරි මාර්ග කටයුතු කරන්න තමයි මෙන්න මේ සයිපන්නයක් කියලා මේක පොළොව යට අඩි 80ක් ගිහිල්ලා අන්න අතනින් උඩට එනවා. මම එතනක් පෙන්නන්න. අපි ඊට පස්සේ එතනින් ඉතුරු ගමන පටන් ගන්නවා. මෙන්න මේ ස්වභාවික ජල මාර්ග වලට හානි වෙන්නේ නැති වෙන ආකාරයක තමයි මෙන්න මේ වාරි මාර්ග කටයුතු කරලා තියෙන්නේ. ඒකට හේතුවක් විදියට තමයි මේ සයිපන් එකක් දාලා තියෙන්නේ. ඉතින් එතන තාමත් භයානකයි. අඩි 80ක් කියන්නේ ඉතින් ගියොත් ඉවරම තමයි. ඉතින් ස්වභාවික ජල උල්පත් වලින් එන ජලයේ කන්නේ. ඉතින් මෙන්න මේක එළියට එනවා මෙන්න මේ හරිය. මෙන්න මේ හරිය. මේක එළියට එනවා. ඉතින් එළියට එන මෙතනින් තමයි එළියට එන්නේ. ඉතින් වතුර අන්න මේක එළියට එනවා. ඉතින් අපි දැන් මෙන්න මේ ගඟේ තවත් කිලෝමීටර් 1.5කට වඩා ප්‍රමාණයක් එන ඔන්න සයිපන් එකේ කෙරවල මෙතන තමයි. ඉතින් අපි මෙතනින් ඉස්සරහට යන්න තමයි සූදානම් වෙන්නේ. එන අපි මෙතනින් වැඩි පටන් ගන්න. හරි යට. guys ඔන්න එන මෙතනිමුත් අපි ගමන ආරම්භ කරා සයිපන් එක ඉවර වෙන තැනින්. එහෙනම් අපි දිගටම ගමන් කරනවා මෙන්න මේ ලස්සන සුන්දර පරිසරය තුලින්. පොඩි බටයක් ගිහලා දිනවා. ඉතින් අපි මීට තියාගන්න ඕන. ඉතින් මේ ගඟ දිගේ සුන්දර ගමන ආන්න තව ඉස්සරහට ලස්සන තැන් තියෙනවා. ඇඩ්වෙන්චර් පාර්ට් තියෙනවා. ඉතින් ගිනි පෙට්ටි පාලම හම්බ වෙනවා. ඉතින් ඒ ගිනි පෙට්ටි පාලමත් පහු කරගෙන අපි යනවා මෙන්න මේ සුන්දර
චාරිකාව මේ ගඟ දිගේ ටියුබ් එකේ ගමන. බලන්නකො වටපිටාවේ ලස්සන. අපි යනවා දැන්. අන්නර ආන්දියා තව ඉස්සරහින්. ඉතින් ඔය සුන්දර මාර්ගයේ දිගේ ඉතින් බලන්නකො මේ යන ලස්සන මීට පාවෙලා යනවා මෙන්න මේ ගඟ දිගේ ලස්සන සුන්දර පරිසරයක යන්නේ බලන්න ලස්සන පාර අන්න ගහ උඩින් ඉතින් ගඟ දිගේ පාවෙලා යන ගමන මෙන්න මේ සුන්දර ගමනාන්තය දකින්න තව ටිකක් නෙවෙයි තව යන්න ඕන කිලෝමීටරයකට වැඩි දුරක් ගමනාන්තයට. ඉතින් අපි මේ ලස්සන සුන්දර පරිසරයෙන් තමයි මේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. අපිට තවත් තියෙනවා ඒ දණ්ඩක් ක්‍රොස් කරන්න. ඉතින් ඒකත් ටිකක් අමාරු ටාස්ක් එකක්. ඔන්න ඒ දණ්ඩ. ඉතින් ඔය දණ්ඩක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක අස්සේ යන්න ඕනේ. බහැලා බෑ. ඉතින් මේකෙන් ටියුබ් එකෙන් පැනලා වගේ තමයි වැඩේ කරන්න වෙන්නේ. ඒ දණ්ඩ ක්‍රොස් කරන්න වෙන්නේ. මෙන්න මෙතන ඒ දණ්ඩ ක්‍රොස් කරන්න 8යි ටික. ඒ දණ්ඩ ක්‍රොස් කරගන්න ඕනේ. ඉතින් ටිකක් යටයි. මේක එදිලා ඉන්නේ. උඩින් තියලා මේක අස්සෙන් ගිහිල්ලා. ඔන්න ඔය විදිහට තමයි අපි නැග්ගේ. ඉතින් කෙනෙක් නැවත අරගෙන අපි යන්න නැවතත් ගමන. ඔන්න එහෙනම් දෙවෙනි ටාස්ක් එකත් අපි කරගත්තා. මෙන්න මේ දණ්ඩස්සෙන් ගඟේ ආවේ. ගයිස් බලන්න පාවෙලා අපි යනවා. මෙන්න මේ මාරසෙවණක් මැදි. සුන්දර පරිසරයක අපි මේ ගමන් කරන්නේ. මාරම සුන්දරයි මෙන්න මේ ගමන. ඉතින් පාවෙලා අපි යනවා මෙන්න මේ ගඟ දිගේ. ගයිස් පොඩ්ඩක් ගෙමන්න ඕන අවුව වැඩි. අපි දැන් ගොඩක් දුර ආවා. ඉතින් මෙන්න මේ වගේ මුලක් අල්ලගෙන ලස්සන කේස් එක තමයි අපි ඉන්නේ. ඉතින් යවන්න ප්ලේස් එක කොහොමද කියලා. ගයිස් ඔන්න දැන් ගිනි පෙට්ටි පාලමට ලා වෙනවා. ඉතින් සුන්දර ස්ථානයක් මේ ගිනි පෙට්ටි පාලම කියන්නේ. ඔයාලා හරියටම වගේ කලින් වීඩියෝස් ගොඩක් වයිරල් වුණා මේ ගිනි පෙට්ටි පාලම. ඉතින් මෙන්න මේ ගිනි පෙට්ටි පාලමට තමයි අපි දැන් ළඟා වෙන්නේ. ඉතින් සුන්දර පරිසරයක් මැදින් ආපු මේ ගමනේ දැන් අපි කිලෝමීටර් එකකට වැඩිය ඇවිල්ලා තියෙනවා. තවත් කිලෝමීටරයක වගේ ප්‍රමාණයක් තව ඉස්සරහට අපිට යන්න තියෙනවා මෙන්න මේ සුන්දර පරිසරය මැදින්. ඉතින් ඒක ඇතුළෙමුත් අද යන්න පුළුවන් වතුර මට්ටම ටිකක් අඩු හින්දා නැත්තම් කූරු වල ඔළුව වදිනවා. ඉතින් දෙන්න මම
ගිනිපෙට්ටි පාලම තියෙනවා. අපි ගිනිපෙට්ටි පාලමේ මෙන්න මේ ටියුබ් එකෙන් ඇතුළට යනවා. දැන් අපේ තුන්වෙනි ටාස්ක් එක මෙන්න මේ ගිනිපෙට්ටි පාලමේ ටියුබ් එකේ යන එක. දැන් ගිනිපෙට්ටියෙන් ඔලුව වදින්න නැති වෙන්නේ. වදින්න නැති වෙයි කියලා හිතනවා. දැන් මේ සුන්දර ගිනිපෙට්ටිය අපි යනවා ටියුබ් එකේ. ඔලුව වදින්න නැති නේද? ඔලුව වදීද? ඔලුව වදින්නේ. ගිනිපෙට්ටියෙන් යන්නේ අයියෝ ඔන්න අපි නල්ල පහරට අහු වෙලා යනවා ගිනිපෙට්ටියේ. මේ නල්ල පාරේදී අපි යනවා ඊළඟ නැවතුමක් නෙවෙයි, ඊළඟට තියෙන්නේ අර පාලමක් තියෙනවා. ඉතින් ඒ පාලමත් ක්‍රොස් කරගෙන යෑමක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ සුන්දර ගමන අපිත් එක්ක තවත් ඊකටම නැඳලා ඉන්න තවත් ලස්සන තැන් කීපයක් තියෙනවා අපේ වීඩියෝ එක අවසන් වෙන්න කලින්. මේ ලස්සන සුන්දර පරිසරය විඳින්න අපි මේ ගඟ දිගේ ගමන් කරන්නේ. පොඩි නාන පොතක් තියෙනවා. මොතලින් මිනිස්සු එනවා. ඉන්නේ දැන් පහු කරගෙන තමයි අපිට ආන්න තියෙන්නේ. මෙතන තමයි මිනිස්සු නාන තැනක් එක. ස්නානය කරමින්ම කරන්න පුළුවන්. මේ කවදිගේ කිලෝමීටර් 2.5 දෙකමාරක් තියෙනවා. සෙට් කරලා බලපුවම කිලෝමීටර් 2.5ක් වගේ සෙට් වෙනවා. මෙන්න මේ ගඟ දිගේ ලස්සන පරිසරයක් මැදින් තමයි මේ සුන්දර දෝලාවේ ගමන් කරන්න තියෙන්නේ. අතර පාලමක් තියෙනවා. පාලමක් කරගෙන අපිට යන්න තියෙන්නේ. ඉතින් මේ ගමන ටිකක් පොඩ්ඩක් උලම් බහින එකක් තියෙනවා. පොඩි පැච්චයක් තියෙනවා ටියුබ් එකේ. නිවාන ටියුබ් එකේ පොඩි පැච්චයක් තියෙනවා. මේ පාලමට ලං කරලා ඉන්නේ. මට ය아가න්න ඕනේ උලම් බහින්න කලින්. ඉතින් සම්බන්ධ ලස්සන කඩු පන්තියක් පේනවා. මොකදේන බවුවා. එළියේ තු ඈ මේ මෙතන අන්න පාලම අද කිය පාලම ඉතින් දැන් ගොඩක් දුර පාලම වදින්න නැතුව මේ තස්සේ යන්න ඕනේ. මේක ඇතුලේ යන්න තියෙන්නේ. ඉතින් මේකත් පොඩ්ඩක් බානක වැඩක්. පාලමේ වද්ද ගන්න නැතුව මේ ටියුබ් එක පාලනය කරගෙන යෑමක් තියෙන්නේ. මේකත් යන්නේ වැඩි. අපි යනවා පාලමට.
කොල්ලෝ කාල මාතරින් අමල් ගන්න යන්නේ දේවල්ට අද්ද ගන්න නැතුව ආඩු යන්න ඕනේ. ගමන් කරනවා සැඩ වතුර පාරක් එන්නේ. එහෙනම් එන්නේ පාලමුත් අපි ආවා. ඉතින් දැන් යන්න තියෙන්නේ. තවත් ටික දුරකින් අපේ ගමන ඉවර වෙනවා. ඉතින් මේ වගේ අලුත් වැඩක් කරන්න මේ වගේ අලුත් දෙයක් බලන්න අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. ගොඩක් වෙලාවට මේ වගේ අලුත් දේවල් ඔයාලට අරන් එනවා. එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම මහි vlog YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ මහි vlog Facebook page එකත් follow කරලා තියාගන්න. අපි Facebook page එකේ තමයි දාන්නේ අපේ highlights පොඩි දේවල් අපි වීඩියෝ එකක් දාන්න කලින් දැම්මට පස්සේ highlights අපි දෙන්නේ Facebook එකේ. ඉතින් ඔයාලා Facebook එකටත් follow කරලා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. බලන්න මේ සුන්දර ආරගස්සේ වන කොහොමද කියලා මාරන් සුන්දර ෆීලිං එකක් තියෙන්නේ. ඉස්සෙල්ලා අද අවුරශ්මියත් එච්චරම පතිත වෙන්නේ නැහැ. ඉතින් අපිට මේ වැඩේ කරන්න පහසු වුණා ඒක. අන්න මේ ලස්සන පාර පෙන්නන්න වටේ කරගෙනම අන්න කොච්චර ලස්සන සුන්දර පරිසරයක් මෙදින්ද යන්නේ කියලා. කොහොමද සුන්දර පරිසරය ඉන්න ගන්න එන්න. සුන්දර පරිසරයක් දිගේ යන්ති ඔච්චර ගියත් එපා වෙන්නේ. ඉතින් අපි දැන් කිලෝමීටර් 2කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා දුරක්. ඉතින් මේ ගඟ දිගේ තව ටික දුරකින් අපේ ගමන අපි නිමා කරනවා. guys අපේ ගමන දැන් නිමා කරන්න හරිම තරයි. ඉතින් ඉස්සරහට යන දැනක් එතනින් අපිට ගොඩ වෙන්න ඕනේ. මේක ටිකක් සැරයි වතුර පාරමි එනවා නේද? ඉතින් දෙපැත්ත බැඳලා හින්දා දෙපැත්තෙන් ගොඩ වෙන්න අමාරුයි. නාන්න පඩි පෙලක් ඉස්සරහට යනවා. ඉතින් අන්න එතනින් තමයි අපිට ගොඩ වෙන්න තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි අපේ අද ගමන නිමා වෙන්න යන්නේ. ඉතින් මේ වගේ අලුත්ම ලස්සන වෙනස්ම බ්ලොග් එකකින් ආයෙත් හම්බෙමු අපි. ඉතින් එහෙනම් ඔයාලා හැමෝටම ආදරේ ජය වේවා අපේ YouTube channel එකේ වගේම Facebook page එකත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ ලස්සන අලුත් දේවල් බලා ගන්න. මේක තමයි. ඉතින් මෙතන මේ අයිනේ ගොඩ වෙන්න ඕනේ. පඩි පෙලක් තියෙනවා මේ හරි. ඉතින් දැන් මේ ගොඩ වෙන්න බෑ. ඉතින් මෙතන මේ ඉන්න මේ ප්ලේස් එකේ ඉස්සරහින් තමයි ගොඩ වෙන්න තියෙන්නේ. ගොඩ වෙන්න යන්නේ. ඉන්නේ දැන් අපි ඉන්නීට පඩි පෙලක් එක්ක ගොඩ වෙන්න ඕන. හරි. ඉතින් මේ විදිහට මෙන්න මේ පඩි පෙලෙන් අපි දැන් උඩට එනවා. ඉතින් ඔන්න මේ ප්ලේස් එකෙන් තමයි අපි අන්තිමේට
අපි ගොඩට ආවේ.